ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණ හින්දා මං හිතුවා අපි රිවර්ස්ට් ගියපු වීඩියෝ එක ඔයාලට අරන් එන්න ඕන කියලා. ඉතින් එදා අපි ඔක්කොමලා එකතු වුණේ නුවරට. හැබැයි අපිට තව යාළුවෝ දෙතුන් දෙනෙක් කෙනෙක්කන් පොඩි කට්ටක් කන්න වුණා විනාඩි 45ක් විතර. විනාඩි 5න් එනවා කියපු යාළුවෝ සෙට් එක ආවේ විනාඩි 45ක් විතර ගියාට පස්සේ. එතකන් ඉතින් අපිට කඩුගස්තට පාලම ළඟට වෙලා බලන් ඉන්න වුණා. ඔන්න ඉතින් බලන් ඉඳලා කොහොම හරි යාලා ඇවිල්ලා අපි ගමන යන්න පිටත් වුණා. මේ වීඩියෝ එක හැබැයි ටිකක් පරණ වීඩියෝ එකක්. මං එඩිට් කරන්න කම්මැලි කමේ තියාගෙන හිටපු වීඩියෝ එකක්. අපි මේ ගමන ගියේ තිත්වා සුලිකුණාටුව එන්නට කලින්. ඉතින් ඇත්තටම දන්නේ නෑ මේ ලස්සන මේ විදියටම තාමත් එහෙ තියෙනවද කියලා. අපි යද්දිනම් මෙන්න මේ තරම් හරිම ලස්සන පරිසරයක් තමයි තිබුණේ. වගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මගෙන් මිදුනේ අන්තයක් නොදුටු නිල්ලහසේ පාවේ කඩදාසියක්සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ තේතේ සිදාකමා පැතුවේ මේ ලෝකයේ මා කවුරු. ඔයාලට පේනවා ඇතිනේ කොච්චර නම් ලස්සන පරිසරයක්ද කියලා. මේ කොළ පාටින් වට වෙලා මෙහෙම නිදහස් පරිසරයක යන්න තියෙනවා කියන්නේ මේ වගේ ලස්සන රටක ජීවත් වෙන්න අපිට හම්බෙලා තියෙනවා කියන්නේම පුදුමාකාර තරම් වාසනාවන්ත මිනිස්සු අපි. දැන් නම් අපි මේ උදේට කන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙතන ලස්සන බලම උදේට බඩගිනි හැදෙන හින්දා මෙතන නවත්තලා අපි ඔක්කොමලා උදේ කෑම ගත්තා. සබේරැට නුඹේ පාලුම කාලා සේත වලාවෝ ගැවසීලා තම නැති ආල කතා ඇයට කියාලා ඇවිම සාවි මිතුමානා නීල ජලේ ඕලු මලේ සුයි පරදාලා. අපි දවල් කෑම හදාගන්න නම් බඩු ඔක්කොම අරගෙන තමයි ගියේ. දැන් ඉතින් හැමෝමත් එක්ක එකතු වෙලා දවල් කෑම ටික ලෑස්ති කරගන්න තමයි මේ යන්නේ.
අපි ඉතින් හැදුවේ රසම රස නූඩල්ස් එකකුයි චිකන් කරි එකකුයි තමයි. දැන් ඉතින් කාලා බීලා ඔක්කොම ඉවර වෙලා ආපහු ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ රිවර්ස්ටන් ගමන අපි ගියේ. එහෙනම් ආයෙත් ඉක්මනටම මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.